කොහොමද? ඔන්න අපි දැන් නුවරඑළියට ඇවිල්ලා ඉන්නේ. අද විශේෂ දෙයක් තියෙනවා. මොකද නුවරඑළියට අලුතෙන්ම එකතු වුණා. ඒ කියන්නේ 2026 හදපු බ්‍රෑන්ඩ් නිව් කබාන එකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. මාරම කෝසි වයිබ් එකක් තියෙනවා. ඒ වගේම හනිමූන් කපල් වලට මරුම කබාන එක. අනිත් විශේෂත්වය තමයි මේකේ ගොඩාක් ඉඩ තියෙනවා. උඩ තට්ටුවක් තියෙනවා, පල්ලෙහා තියෙනවා, බාත්රූම් එකක් තියෙනවා. එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. හරි මෙන්න මෙහෙම තමයි කබාන එකේ ඇතුළට යන්න තියෙන්නේ. ළඟට යද්දිම අපිට තියෙනවා බෙන්චස් 4ක් සීටින් ඒරියා එකක්. ඒ කියන්නේ ඒකත් එක්කම ඔන්න මේකේ ඩෝ එක තියෙනවා. හරි අපි ඇතුළට ගියපු ගමන්ම ඕගලන්ට පේනවා ඇති මේක හරිම කෝසි වයිබ් එකක් තියෙන්නේ. ලයිට්නින් ඒවා හරිම ලස්සනයි. අමුතුම වයිබ් එකක් තියෙන. ඇත්තට මේක කපල් එකක නම් මාරම අයිඩියල් ප්ලේස් එකක්. හනිමූන් කපල් වලට මරුවට මැච් වෙනවා. ඒ හින්දා ඔන්න මුලින්ම මම ඕගලන්ට පෙන්නනවා මේකේ බෙඩ් එක. මෙන්න මෙහෙම තමයි බෙඩ් එක තියෙන්නේ. ඒ වගේම අතනින් මිරර් එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන ක්ලෝතින් රැක් එකක් තියෙනවා. තවත් විශේෂම දෙයක් තමයි මෙන්න මේ පැත්තට ආවම මෙතන 4 දෙනෙක් ඉඳ ගන්න පුළුවන් ටේබල් එකක් තියෙනවා. චෙයර්ස් 4ක් තියෙනවා. ඒ වගේම මේකේ උඩ තමයි විශේෂම දේ තියෙන්නේ. මාරම ලස්සනයි. මෙතන පඩිපෙළ තියෙන්නේ. අපි ඒකට තව ටිකකින් යමු. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් මේකේ බාත්රූම් එක කොයි වගේද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම ඇතුළට ගියාම මෙන්න මේ වගේ හොඳට ඉඳ තියෙන බාත්රූම් එකක් තියෙනවා. මේකේ හොට් වොටර් ෆැසිලිටිස් තියෙනවා. ඒ වගේම කොමඩ් එකක්, සින්ක් එකක්, අර අපිට ඕන ඔක්කොම පහසුකම් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම මට මේ කබාන එක ගැන කියද්දි ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ කබාන එක හරිම ක්ලීන්. ඒ වගේම මාරම නීට්. අඩුම ගානේ දූවිලි පොදක්වත් මේකේ නැහැ. ඒ වගේම මාරම ලස්සනට තියෙනවා. මොකද විශේෂම දේ තමයි මේක 2026 ඔන්න අලුතෙන්ම නුවරඑළියට හඳුන්වලා දීලා තියෙන්නේ. තාම දවස් ගානයි ඇත්තටම. ඒ හින්දා ඔන්න ඔයගලන්ට බුකින්ස් දාගන්න පුළුවන් මේ හොටෙල් එකට. අද අපි දෙන මෙතන තමයි ඉන්නේ. ඒ වගේම මේකේ විශේෂම තැන. ඔන්න අපි දැන් යමු මේකේ රූට් টොප් එකට. මෙන්න මේ වගේ තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම 100%ම ලී වලින් හදලා තියෙන්නේ. වුඩ් කබාන ගන්න ලී වලින් හදලා තියෙන්නේ. හරි. ඔන්න මෙහෙම ආපු ගමන් ඔයාලට දැන් පල්ලෙහාත් බෙඩ් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන වෙනම විදියකට වෙනම වයිබ් එකකට හරියන්න ලස්සන බෙඩ් එකක් දීලා තියෙනවා. ඒත් එක්කම පොඩි ස්ටූල් එකක්, ප්ලග් පොයින්ට් එකක් ඒ ඔක්කොම දීලා තියෙනවා. ඒත් එක්ක විශේෂ දේ තමයි මෙන්න මෙතනින් පේන view එක. අපි ගිහිල්ලා බලමු මොන වගේ view එකක්ද මෙතන තියෙන්නේ කියලා. හරි අපි මෙහෙම දොර අරගත්තා. හරි ඔන්න ඔහොම මෙහෙම ගියාම ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ ලස්සන ලවර් ස්ලිප් දියැල්ල ඉස්සරහටම ලස්සන view එකක්. හරි මෙන්න මේ කබාන එකේ තමයි අද අපි නැවතිලා ඉන්නේ. මේක තියෙන්නේ කොහෙද? ඔක්කොම විස්තර තව චුට්ටක් අපි කියන්නම්. එන දැන් අපි දෙන්නම් ඔයාලට ලස්සන සිනමැටික් view එකක් මේ කබාන එකේ. හරි ඔන්න එහෙනම් ඉතින් සිනමැටික් view එකත් බලලා ඔක්කොම කරලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේක ගැන විස්තර ටික කියන්න. මේක තියෙන්නේ කොහෙද ඇත්තටම? මේක තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේ ඉඳලා හරියටම කිලෝමීටර් 3ක් ඇතුළත. ඒ කියන්නේ ඔයගොල්ලෝ කාර් එකේ යනවා නම් විනාඩි 13ක් වගේ කෙටි වෙලාවකින් ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. ඔව් මේක හරියටම තියෙන ලවර් ස්ලිප් දියල්ලට මූණ දාලාමයි හදලා තියෙන්නේ. ඒත් එක්ක මෙතෙන්ට කියන්නේ හරියටම මේ නුවරඑළිය හාවෙලිය. ඔව් හාවෙලිය. හාවෙලිය 2020 වුඩ් කබාන කියලා මැප් එකේ සර්ච් කළොත් ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. හරිම ලේසියි.
දැන් මොකද හිතන්නේ දැන් මේක ගණ. හරි දැන් ඔන්න දැන් අපි ආවේ ඉන්ටරෙස්ටිං පාර්ට් එකට. මේ මුළු කබාන එකම කපල් එකකට දෙනවා රුපියල් 8000කට. ඒ විතරක් නෙමෙයි. ඔයාලා 4 දෙනෙක් આવොත් මේකේ 4 දෙනෙක්ට නවතින්න පුළුවන් නේ. 4 දෙනෙක් આવොත් මුළු කබානෙම ඔයගොල්ලෝ ගන්න පුළුවන් රුපියල් 15000කට. ඒතකොට එකෙන්ට රුපියල් 3880 වගේ චූටි ගානක්. හරි මේ කබාන එකේ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක තමයි මේක. බැරි වෙලා හරි ඔයගොල්ලෝ ඔන්න හනිමූන් එකට තැනක් හොයනවා නම් නුවරඑළියේ ඔන්න ඔයගොල්ලන්ට දැන් තියෙනවා නුවරඑළියේ රෙඩ් වුඩ් කැබින් එක 2020 වුඩ් කබාන එකේ මේක සම්පූර්ණයෙන්ම මෙහෙම තිප්පට හනිමූන් කපල් එකක් ඉතින් මෙහෙම තියන්නේ නැහැ. විශේෂ ඩෙකරේෂන්ස් තියෙනවා. එන්නේ ඔක්කොම ඇරේන්ජ්මන්ට් එකම මේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක වෙල්කම් ඩ්‍රින්ක් එකත් එක්කම මේක කපල් එකකට වෙන්නේ හනිමූන් කපල් එකකට වෙන්නේ රුපියල් 12000ක් විතරයි. හරි. ඒ වගේම ඔයගොල්ලෝ ඒකට ලන්ච් එකක් ඉන්ක්ලූඩ් කරනවා කියමුකෝ. අපි හිතමු half board කියලා. එතකොට කීයද වෙන්නේ? එතකොට එන්නේ තව රුපියල් 3000ක් ඇඩ් කරලා රුපියල් 15000ක් විතරයි. හරි. ඔන්න අපි මේ කැබින් එක ගැන සම්පූර්ණ ඩීටේල් එකක් ඔයගලන්ට අරන් ආවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ තව මේ කබාන එකට අමතරව තව කබාන 3ක් තියෙනවා. ඒ කබාන 3 ගැනත් අපි ලස්සන වීඩියෝ එකක් කරා. ඒකත් ඉක්මනටම අරන් එන්නම්. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ family එකත් එක්ක join වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අපි යමුකෝ මචං. Send us in the